අද අපි පටන් ගන්නේ CapCut beginners to beginner to advanced program එක. ඒ කියන්නේ මේක අපි A to Z කියා දෙනවා හැමදේම. කියන්නේ CapCut එක use කරලා කරන්න පුළුවන් සිම්පල්ම edit එකේ ඉඳන් advanced edit එක දක්වා මෙතනදී කියා දෙනවා අපි. වැඩේ වෙන්නේ මෙහෙමයි. මම පොඩි introduction එකක් දෙන්න වැඩේ ගැන විනාඩි 10ක් විතර. වැඩේ වෙන්නේ සාමාන්‍යයෙන් මාස 4කට තමයි මේක යන්නේ. මාස 4කට මාසෙට 5000 ගානේ රුපියල් 20000ක් වෙනවා. එතන මුළු ඔක්කොම වෙනවා. කියන්නේ මාස 5ට මාස 4ට මාසෙට 5000 ගානේ 20000ක් වෙනවා ඔක්කොම මුළු කෝස් එකම. බයෙන් බා 20000ම දෙක ගෙවන්න ඕනේ නෑ ඔයාලා. මෙහෙම තමයි විස්තරය යන්නේ. කියන්නේ මාසෙන් මාස තමයි ගෙවන්න තියෙන්නේ ඔයාලට. එක මාසෙට 5000 ගානේ මම ගන්නවා. වැඩේ වෙන්නේ දැන් ඔයාලා හිතමු අපි ඔයාලා කියන්නේ දැන් මොකක් අරමුණක් එතකොට එන්නේ මේක එතකොට එන්නේ. දැන් ඔයාලා කරලා ගියම YouTube channel එක. YouTube channel එකේ වාට edit එකක් කරගන්න. වාට ඇති වගේ තේරෙනවා නම් සතිය කියන්නේ මාස දෙකක් විතර යනකොට වාට තේරෙනවා නම් හරි මට මේක දැන් edit එකක් කරගන්න පුළුවන් මට දැන් ඇති කියලා හිතෙනවා නම් ඔයාට මේකෙන් අයින් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ මාස දෙකක payment එක කරලා තියෙන. එතකොට ඒවල රුපියල් 10,000න් ඔයා course එක කරලා තිනවා යම් කිසි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඔයාට CapCut use කරලා edit එකක් කරගන්න පුළුවන්. ඔයාට ඒක හොඳටම ඇතිනම් ඔයාට අයින් වෙලා යන්න පුළුවන්. අන්න එහෙම තමයි හදලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඇඩ්වාන්ස් එකකම යන්න පුළුවන්. ඇඩ්වාන්ස් එකකින් ගියොත් ඉතින් 20000ක් මට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මාසෙන් මාස මම වීඩියෝ දාන්නේ YouTube එකට මම දාන්න අන්ලිස්ටඩ් වීඩියෝ දාන්නේ. එතකොට 5000 ගෙවුවට පස්සේ මම ඔයාලට දාන කියන්නේ මේ මාස වීඩියෝ ටික ඔයාලට බලන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඊළඟ 5000 ගෙව ඊළඟ මාස වීඩියෝ ටික හදලා දෙනවා. එහෙම තමයි පිළිවෙල යන්නේ. සහ බය වෙන්න එපා මේක රෙකෝඩින් විතරක් දාලා අතාරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලව ගයිඩ් කරනවා මුලින්දම්ම. ගයිඩ් කරනවා කියන්නේ මෙහෙම එකක් තියෙන්නේ. මම සතියට මං පැය දෙකක් කරන් කරලා කරනවනේ පැය දෙකක් පැය එකමාරක් කරන් මං කරනවා සම් කිසි පාඩමක් කරනවා කරලා ඉවරලා ඔයාලට මං මොකක් හරි වැඩක් දෙනවා කරන්න. ඒ කියන්නේ මට මොකක් හරි ඔයාලා මොකද්ද එඩිට් එක කරලා මට එවන්න ඕන අනිවාර්යෙන්. මං ඒ දෙයි සතිය කරන ඒවා තියෙන්නේ. මං ඒ සතිය කරන ඒවා ටික ඔයාලා මට අනිවාර්යෙන්ම කරලා එවන්න ඕන. කරලා එව්වට පස්සේ මං ඒවා බලනවා. මං ඔක්කොම බලන හැමෝම මේවනේ මම බලලා අනිවාර්යෙන්ම ඔයාලට පර්සනලි අඩුපාඩු කියා දෙනවා. මේ තැන් වල මේක එන්න ඕන, මේ සවුන්ඩ් ඉෆෙක්ට් එක මෙතනින් අයින් වෙන්න ඕන, මේ මෙතෙන්ට මෙහෙම ට්‍රාන්සිෂන් එකක් එන්න ඕන. ඒ සියල්ල මාස 4 ඉවරන ගම සියල්ල මම ගයිඩ් කරනවා ඔයාලව. ඒ කියන්නේ හොඳ එඩිටර් කෙනෙක් වෙන සයිස් එකට එනකම්ම මම ඔයාලව ගයිඩ් කරනවා. ඒක හින්දා බය වෙන්න එපා කෝස් එක ගැන කොහොමවත්. අතහැරලා දාන්න මැදදී. අනිවාර්යයෙන්ම අල්ලන් ඉන්නවා. ඔයාලට තියෙන්නේ ඔයාලගේ උපරිම දෙන්න විතරයි තියෙන්නේ. මහා ගොඩක් වැඩි වීඩියෝ වැඩෙන්නේ නැහැ. සතියේටම වැඩෙන්නේ සාමාන්‍ය පැය එකමාරක පැය දෙක අතර වීඩියෝ එක වැඩෙන්නේ. ඒක අනිවාර්යෙන් බලලා ඒකෙන් එනවා ප්‍රැක්ටිස් කරන්න ඕන අනිවාර්යෙන්ම. මේකේ තියෙන්නේ ටියුටෝරියල් වැල්ල නෙමෙයි තියෙන්නේ. හරිද? කෝස් එක කරා කියලා කවදාකවත් CapCut පුරුදු වෙන්නේ නැහැ ජීවිතේටවත්. ඒක හිතන්නවත් එපා. ඒක දැන් හිතයි. කෝස් එකට ආවා CapCut නාම ටියුටෝරියල් වල මට CapCut පුළුවන්. නෑ හිතන්න එපා. ඒක වෙන්නේ කවදාකවත් ඒක වෙන්නේ නැති වැඩක්. ඒක හින්දා අනිවාර්යෙන්ම ඔයාලා පටන් කියන්නේ එදා ඒ සතිය කරන ටික ඒ සතිය ඉවර ගන්න ඕන. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරලා එඩිට් එකක් කරලා ඒක අවුට්පුට් එක කරන් බලන්න ඕන. දැන් මට මේක පුළුවන් කියලා. අන්න එතකොට තමයි CapCut හරියටම පුළුවන් කියලා ඔයාලට තේරෙන්නේ. අපි ඉස්සෙල්ලා පටන් ගමු මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඇති කියලා හිතනවා. තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් YouTube හරි මට පර්සනල් හරි මෙසේජ් එකක් දාන්න. හරි. අපි ඉස්සෙල්ලා පටන් ගමු මේකේ CapCut කොහොමද ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඔයාලා මොකක් හරි යූස් කරන බ්‍රවුසර් එකෙන් Chrome මේ Google Chrome හරි Edge හරි මොකක් හරි Opera හරි බ්‍රවුසර් එකකින් ලොග් වෙලා ඉස්සරහම මේක ඒකට යන්න බ්‍රවුසර් එකට ගිහිල්ලා බ්‍රවුසර් එක ගහන්න CapCut download කියලා. CapCut download කියලා ගාවම මෙතන එනවා මෙන්න මේක CapCut.com එකේ. මෙතන තියෙනවා AI photos and video editor. ඒ කියන්නේ Mac වලයි PC වල දෙකම ඩවුන්ලෝඩ් කරන්න මෙතනින් තමයි. මේ අල්ටිමේට් එක අල්ටිමේට් එක. හරි. ඕක ඇතුළට ගියාම තියෙනවා CapCut download free. මෙන්න මේක ඩවුන්ලෝඩ් මේක ක්ලික් කරාම මේක ක්ලික් කරාම ඔටෝඩ් එක ඩවුන්ලෝඩ් වෙන්න යනවා මෙතෙන්ට. මේ ඩවුන්ලෝඩින් කියලා වැටෙනවා මෙතන. සාහිත ඊට පස්සේ මෙතන උඩින් වෙන්න ඩවුන්ලෝඩ් setup එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා වැටෙනවා. මම ඒක දැන් මම ඩිලීට් කරගත්තේ. මොකද මම CapCut මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා. මම දැන් ඒක අයින් කරගත්තා.
ඔයාලට දෙක නෝමල් ඩවුන්ලෝඩ් වෙනවා සෙටප් එක. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කොට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන මොකක් හරි වල බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් කොට තියෙනවනේ. ඩවුන්ලෝඩ් කරන තැන තියෙනවනේ. ආන් එතන නෝමල් ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාම නෝමල් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරනවා වගේම ඒ කියන්නේ නෝමල් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරනවා වගේම නෝමල් ගිහිල්ලා අර ඒ පොඩි පීවර ටිකක් තියෙනවා. ඒ පීවර ටිකෙන් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඉන්ස්ටෝල් කරන එකේ අවුලක් තියෙනවා නම් මොකක් හරි ඔයාලට කියන්නේ ඉන්ස්ටෝල් කරද්දී මොකක් හරි අවුලක් එනවා නම් මැද හරියේදී අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. මේ ඉන්ස්ටෝල් කරන එකේ අවුලක් වෙලා තියෙනවා. මොකක් හරි මම කියා දෙන්නම් ඉන්ස්ටෝල් කරන එකේ මොකද අවුලක් වෙන්නේ දෙයක් නැහැ. නෝමල් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයා ජීවිතේ කවදා හරි ඔයාලට CapCut ඉන්ස්ටෝල් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අන්න ඒක දැන් මෙතන කියන්නේ. හරි. අපි ඊට පස්සේ යන් CapCut app එකට මේ මං කලින් දාගත්ත එකක් මේක අයින් කරමු අපි ඉස්සෙල්ලම හරි අපි මුලින් ඉඳන් මේ යන් CapCut එකට හරි ඔක්කොම ක්ලෝස් කරලා තියෙන්න මේ තියෙන්නේ ඔයාලා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ view එකක් පෙන්වනවා CapCut මෙන්න මේ විදිහට පෙන්වනවා CapCut එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා කියලා හරියට පෙන්වනවා මේක රයිට් ක්ලික් කරාම මේක ඕපන් කරන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් මෙහෙම CapCut use කරනවා නම් සාමාන්‍යයෙන් ටිකක් performance හොඳ app එකක් තියෙන්නත් ඕන. මොකද CapCut කියන්නේ සාමාන්‍ය heavy software එකක් නෙමෙයි. Premiere Pro වගේ heavy software එකක් නෙමෙයි. ඒ වුණාට මොකද්ද සාමාන්‍ය performance එකක් තියෙන්න ඕන CapCut එක run කරන්න. මොකද සමහරවල් නැත්නම් අර මැද හරියට හිර වෙන්න බලනවා. එහෙම පොඩි scene එකක් යනවා ඉතින්. ලොකුවට එක හිතන්න එපා. ඔයාලා ඉස්සර කරලා බලන්න. ඒ කියන්නේ CapCut install කරලා බලන්න. මොකද තත්ත්වය කියලා බලන්න. තත්ත්වය කියලා බලලා ඉතින් ඒකට පොඩ්ඩක් ඔයාලට ඔය ඒ කියන්නේ තියෙන ලැප් එක පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න ඕන නම් ලැබෙන වැඩි දියුණු කරගන්න කම්පියුටරේ හරි කාගේ හරි එහෙම කරගන්න. මෙන්න අපිට CapCut install කරපු ගමන් මම ඉස්සෙල්ලම පෙන්නන view එක හරිද? ඔන්න ඔක තමයි ඉස්සෙල්ලම පෙන්නන්නේ. මේ තියෙන්නේ මේක අපේ යූස් එක කියන්නේ මේ අපේ account එක මෙතන තියෙන්නේ. එහෙමයි. දැන් මෙතන තියෙන මගේ pro account එකක්. මේ මම pro buy කරලා මගේ වැඩවලට මම හදාගත්ත account එක තමයි මේ තියෙන්නේ. ඔයාලට මෙහෙම එකක් එන්නේ නැහැ. normal එන්නේ normal login page එක මෙතෙන් දෙනවා. කියන්නේ මෙතන මුකුත් user කෙනෙක් වගේ account මේක account එක මෙතන පෙන්නන්නේ නැහැ ඔයාලට. login කියලා ගැල්ලක් පෙන්නනවා. ඒක ඔයාලා email එක password එක දෙලා log වෙන්න. හැබැයි ඔයාලා Premiere Pro එක කියන්නේ sorry CapCut එකේ කියන්නේ Pro version එක buy කරගන්න පුළුවන් නම් හොඳයි ඇත්තටම. Pro version එක buy කරන කට්ටිය ඉන්නවා නම් මට message එක දාන්න. Pro version එක buy කරන ඉතින් මම කියා දෙන්නම්. ඒක කරගන්න නම් හොඳයි ඉතින් ලොකු දැන් මෙහෙමයි CapCut එකේ දැනට තියෙන features ඒ කියන්නේ දැනට තියෙන ගොඩක් features Pro වල තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ දැන් end CapCut එකෙන් හැම feature එකක්ම Pro කරගෙන යනවා මන් තියෙන්නේ. පොඩි ටූල් එක විතර දැන් ඉතුරුලා තියෙන්නේ normal version එකෙන් කරන්න පුළුවන් ඒ වැඩක් ඉතුරුලා තියෙන්නේ. ඕනනම් මෙහෙමයි අපිට CapCut Premiere කියන්නේ ඔයාලා දැන් Pro එක buy කරන්න ඕනේ නැහැ. buy කරන්න ඕනේ නැහැ දැනට. පොඩි assembly එකෙන් ගිහලා හොර ක්‍රම ටිකක් තියෙනවා. ක්‍රමයක් දෙකක් තියෙනවා. project එක අයින් එළියට ගන්න පුළුවන් විදිහට කියන්නේ Premiere features කියලා අරගෙන ඒ කියන්නේ normal Premiere කියන්නේ Pro එකේ තියෙන features අපිට අරගෙන edit එකක් ගහලා එළියට ගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. ඒවල් ලොකු ඩාර්ක් සාර්ථක නෑ. ඒ කියන්නේ තමන්ට බැරිම නම් විතරක් ඒව කරන්න බලාගෙන පුළුවන් නම් බයි කරගන්න. රුපියල් 3000 අඩු ගාණක් වෙන්නේ. රුපියල් 2500ට 2500ට අඩු ගාණක් වෙන්නේ. අපි නම් අපි එහෙම තමයි බයි කරන්නේ. ඊට පස්සේ පුළුවන් නම් බයි කරන එක හොඳයි කියලා තමයි මං කියන්නේ. ඉතින් නැත්තම් අර මං කියන ක්‍රමයක් මං ඔයාලට කියා දෙන්නම් අනිවාර්යයෙන්ම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. තමයි කගහ වීඩියෝ දාන්න YouTube වල තියෙනවා ගොඩක් වෙලාවට මේ කරන වීඩියෝ එහෙම කියන්නේ හොරෙන් කියන හොරෙන් නෙමෙයි ඉතින් එක්ස්පෝර්ට් කරන විදි තියෙනවා. ඒතකොට ප්‍රීමියම් ෆීචර්ස් අපිට නෝමල් එන අවුලක් නැහැ. ඒ කියන්නේ බයි කරන්න ඕනේ නැතුව ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඉතින් ඔයාලගේ නෝමල් එක්ස්පෝර්ට් කරන වීඩියෝ එක මම ඒක ගැන ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. නැත්නම් ඔයාලා මම පර්සනල් ලින්ක් එකක් දාන්නම් මේකෙන් ගිහිල්ලා බලලා මේ විදිහට කරන්න කියලා. හරිද? ඒක එහෙම අපි කරමු. මේ තියෙන අපේ මේ තියෙන නෝමල් ආරම්භ කියන්නේ CapCut එක ඕපන් කරාම එන වින්ඩෝ එක. මෙතනින් තමයි අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ. මේකෙන් අලුත් මේක ගොඩ ක්ලික් කරාම අලුත් ප්‍රොජෙක්ට් එකට අපි යනවා. හරිද? මේ තියෙන AI වීඩියෝ මේක කියලා එකක්. මේක ඔයාලට යූස් කරලා ඕන AI වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. මේ ස්ක්‍රීන් රෙකෝඩර් කියන්නේ මේක
මේක යූස් කරලා ඔයාලට එකපාර ඕනනම් ඒ කියන්නේ ලැප් එකට ලැප් එකට හෝ PC එකට ඔයාලගේ ස්ක්‍රීන් රෙකෝඩර් දාගන්න නැතුව දැන් ඔයාලා සාමාන්‍යයෙන් යූස් කරන OBS ඔහොම ඔයාලා දන්න ස්ක්‍රීන් රෙකෝඩර් තියෙනවනේ අන්න ඒ වගේ ඒවා යූස් කරන්නේ නැතුව ඔයාලට ඕනනම් මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩර් එක යූස් කරලා ඔයාලගේ ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න පුළුවන් මේකෙන් ඕනනම් ඒක සාමාන්‍ය දීලා දෙන ෆීචර් එකක් ඉතින් මේ මෙතනත් තියෙන තව එක එක ඒවා මේ AI වීඩියෝ AI ඉමේජ් ජෙනරේටර් වීඩියෝ ට්‍රාන්ස්ලේටර් ඒ වගේ මේ ෆීචර් ටිකක් දීලා තියෙනවා මේ AI ඔක්කොම මේ AI ඒවා මේ උඩින් දාලා දෙන AI ඒවා මේවා යූස් කරන හැටිත් මම පස්සේ හිමීට කියා දෙන්නම් මේවා අර මූලික එඩිටක් කරන කට්ටියට මේවා දැම්ම ඕනේ නැහැ ඒක හින්දා මේවා අන්තිම හරියට කියා දෙන්න අන්තිම හරියට තමයි කියා දෙන්නම් ඇඩ්වාන්ස් කියන්නේ අන්තිම වීඩියෝ 3-4 මේවා කියා දෙන්නම් ඕන ඔයාලට මෙතන ටෙම්ප්ලේට්ස් මෙතන මේ කියලා ටෙම්ප්ලේට්ස් තියෙනවා ඔයාලට ඕන නම් ඔය අපි සාමාන්‍යයෙන් ඔය ෆෝන් එකේ එඩිට් කරද්දී අපි ටෙම්ප්ලේට් යූස් කරන්නේ ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකකට වීඩියෝ ක්ලිප් 4-5ක් දාලා අපි අර වීඩියෝ අවුට්පුට් එක එළියට ගන්න ඒ විදිහට මෙතන ටෙම්ප්ලේට් තියෙනවා ඔයාලට ඕන නම් ටෙම්ප්ලේට් වලින් ගිහිල්ලා වැඩේ කරන්න පුළුවන් හරිද මේ තියෙන ඉතින් මේ ටික ලොකුවට ඔයාලට වැදගත් කමක් නැහැ හරි මේ තියෙන්නේ ඊළඟ කෑල්ල පොඩ්ඩක් අඩු කරගමු මෙතන තමයි ඔයාලා කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම තියෙන්නේ. ඒ කියන්නේ මේ වින්ඩෝ එකේ ඔයාලා කරන ප්‍රොජෙක්ට් හැම එකක්ම මෙතන සේව් වෙලා තියෙනවා. මේ තියෙන කරන ඒවා මේ මම සාමාන්‍ය මේ normal use කරන account එක නෙමෙයි. මේ මම අර නිකන් normal ඒ කියන්නේ use කරන account එක නෙමෙයි කියන්නේ මගේ වෙනම account එකක් තියෙනවා. මේක මගේ නිකන් personal normal පොඩි පොඩි වැඩවලට use කරන එකක්. මේ මම කරපු මේ මම කරපුවා තමයි මේ තියෙන්නේ මෙතන ඔක්කොම. හරිද? මේ මම කරපු edit තමයි තියෙන්නේ. මේව දකින්නද ඔයාලා සාමාන්‍යයෙන් මේක හෙම්මන්ට මේක හෙම්මන් ටික්ටොක් YouTube ටික්ටොක් Facebook දාපු ඒවා මේ තියෙන ඔක්කොම හරිද ඔයාලට ඕන නම් මේ කියන්නේ පරණ ප්‍රොජෙක්ට් මේක මම කරපු පරණ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ ඔයාලට ඕන නම් මේක අකුර ක්ලික් කරලා ප්‍රොජෙක්ට් ඇතුළට ගිහිල්ලා ආයෙ පාර එඩිට් කරන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එකම නැත්තම් ඔයාලට කියන්නේ මේක අලුතයක් ඕපන් කරන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා ඕපන් කරන්න පුළුවන් මෙතනින් තියෙන පරණ ප්‍රොජෙක්ට් ඕපන් කරන විදිහ තියෙන්නේ ඕන නම් මම එකක් එකක් පෙන්නන්නම් දැන් මම ගහපු එඩිට් එකක් ඔන්න ඔහොම ක්ලික් කරාම මේක උඩ ඒ ප්‍රොජෙක්ට් එක උඩ ක්ලික් කරාම normal මෙහෙම වින්ඩෝ එකක් ඇවිල්ලා ඔන්න ඕක ඕපන් වෙනවා මෙතන මේ media file loss කියලා පෙන්නන්නේ මේකත් මම එකපාරම කියා දෙන්න නැත්නම් මේක ආවෙක හොඳයි ඇත්තට මේක ආවෙක මෙන්න මෙහෙම පෙන්නන්න සමහරවල්ලාට ඕක අන්න තායි කියන්නේ ප්‍රොජෙක්ට් එකෙන් ගිහිල්ලා ප්‍රොජෙක්ට් එක ඕපන් කරාම මෙන්න මෙහෙම පෙන්නනවා media lost හැමතැනම පෙන්නනවා නම් media loss කියලා මේ ටයිම් ලයින් එකම media loss කියලා පෙන්නන්නේ ඇයි මෙහෙම එකක් වෙන්නන්නේ ඔයා ඒ කියන්නේ ඔයා මොකක් හරි එඩිට් එක කරනවා කියමුකෝ එඩිට් එක කරලා ඉවරනවා එඩිට් එක කරලා ඉවරලා එක්ස්පෝර්ට් උත් කරගන්නවා එක්ස්පෝර්ට් කරලා දැන් පොඩ් දවසක් ගියාම ඔයාගේ මේ මීඩියා ෆයිල් සේව් කරලා තිබ්බ දැන ඔයාට මොකක් හරි හේතුවක් මත අයින් මේ මීඩියා ෆයිල් වල ලොකේෂන් එක වෙනස් කරන්න වෙනවා ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මෙන්න මේ Facebook ෆොටෝ එක තියෙන්නේ මේක ඔයාට වෙන තැනකට දාන්න වෙනවා මොකක් හරි C drive එකේ හරි D එකේ හරි ඔයාගේ ඉඩ නැති වෙලා වෙන තැනකට අයින් කරන්න වෙනවා ඔයාලට කියන්නේ හිතමු අපි ඉමේජ් එක මාරු ගන්න වෙනවා කියලා. අන්න එහෙම දෙයක් වුණොත් එහෙම. ඒ කියන්නේ ඔයා කලින් සේව් කරලා මේ සේව් කරලා තිබ්බ ලොකේෂන් එක මාරු කරන්න වුණොත් එහෙම අර ප්‍රොජෙක්ට් එක අපි කරලානේ තියෙන කලින් කරපු ප්‍රොජෙක්ට් එක මේක. දැන් ඒ ප්‍රොජෙක්ට් එකේ අපි ගත්ත වෙන ලොකේෂන් එක. ගත්තේ වෙන ලොකේෂන් එකකින්. දැන් මේ ඉමේජ් එකේ තියෙන වෙන ලොකේෂන් එක. එහෙම වුණාම media loss කියලා පෙන්නනවා මෙතන. හරිද? මේ මෙහෙම බලන media loss. ඔයාලට ඕන නම් අර ඉමේජ් එක ආයෙත් පරණ ලොකේෂන් එකම ගෙනාවට පස්සේ මේ මීඩියා ලොස්ට් එක හරියනවා ඉතින්. දැනට ඒක ඒ ගැන වැඩි විස්තරයක් මම තා පස්සේ කියා දෙන්නම්. ඒක නිකන් මේ ආවේ ඉඳන් මම කියා දුන්නේ. දැන් තමයි මේ ක්ලෝස් කරලා අලුත් ප්‍රොජෙක්ට් එකට අපි යමු. දැන් යන්නේ create new project කියලා ගෑල්ලට. ඔන්න ඔයාලට මෙහෙම තමයි සාමාන්‍යයෙන් CapCut එක ඕපන් කරන හැමෝටම පෙන්වන්නේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. අපි මුලින් ඉඳන් මෙයා මේ පැනල් එකේ ඉඳන් අපි කතා කරගෙන යමු ටික ටික. මොනවද මේ වගේ වෙන්නේ කියලා මම කියා දෙන්නම් ටික ටික. ඉස්සෙල්ලාම බලන් ගමු අපේ මීඩියා පැනල් එක. මීඩියා, ඔඩියෝ, ටෙක්ස්ට්, ස්ටිකල් ඔය ඔක්කොම තියෙන මේක ඇතුළේ තමයි අපි කියන්නේ අපිට දාගන්න තියෙන හැම මොකලම දාගන්න මේක ඇතුළේ තමයි. හරිද? මේ import කියන කැලෙන් තමයි අපි ඉස්සෙල්ලා මීඩියා මේ තියන්නේ. drag and drop කරන්න බලන්න අපිට ඕන නම් videos, photos and audios. මෙතන තමයි අපි සියල්ල අපේ edit එකට ඕන කරන සියලුම video clips, audio clips සහ photos හැම දෙයක්ම මෙතන තමයි දාගන්නේ. හරිද? මෙතනින් අපිට import එබුවාම ඔයාලගේ normal files වලට යනවා. files වලින් ඉතින් ඔයාලට තියෙන්නේ මොකක් හරි select කරගන්න
මම දැනට මොකක් හරි හදලා දාගන්නම් මේකට. අපි දාගමු මංගා වීඩියෝ එකක් තිබ්බ අපේ වස්ති ප්‍රොඩක්ෂන් ගේ. ආශේන් එක කරපු ඉන්ටර්විව් එකක් තිබ්බ මම දැක්කා. අපි ඒක දාගමු. කොහෙද ඒක තිබ්බේ? ඒක හොයන්න අමාරුයි. අපි දැනට එනම් වෙන එකට යමු. ඉතින් ඔන්න ඔහම සිලෙක්ට් කරලා එතන ඕපන් දෙන්න තියෙන්නේ. මොකද්ද කරේ? මෙතෙන්ට ගිහිල්ලා අදාළ වල වුණ ප්‍රොජෙක්ට් එක උඩ ක්ලික් කරලා ඕපන් දුන්නාම ප්‍රොජෙක්ට් එක ඔටෝම මෙතන වැටෙනවා. හරිද? එහෙම තමයි සාමාන්‍යයෙන් ඒක දාගන්නේ. මේ සාමාන්‍ය ඔයාලට ඕන වීඩියෝ ක්ලිප් ටික ඔයා මොකක් හරි ෆයිල් එක සේව් කරනවනේ. කොයි හරි තැනක ෆයිල් එක සේව් කරනවා. ඒ සේව් කරපු ෆයිල් එකෙන් ඔතන කියන්නේ ඔයාගේ CapCut එකට දාගන්න එඩිට් එකට ඕන වෙලාවට එඩිට් එක ගන්න. අන්න එහෙම තමයි ගන්න ෆයිල් එක. මෙතනින් import select කරලා ගන්නත් පුළුවන් ඔයාලට ඕන නම් නැත්නම් ෆයිල් එක drag and drop කරන්නත් පුළුවන්. මෙන්න drag and drop කරන්නේ. normal ෆයිල් එක open කරගන්නවා. ඔයාලට අදාළ ලොකේෂන් එක තියෙනවා ඔයාලගේ. අන්න ඒ ලොකේෂන් එකට ගිහිල්ලා දැන් අපි හිතමු ඔයාලට ඕන කීම මෙන්න මේ image එක මේ laptop crew කියන image එක ඔන්න ඕක අරගෙන drag and drop දැක්කනේ ගානට වැටුණා image එක මේකට. අන්න එහෙම තමයි ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ, ඔඩියෝ, image අදාළ ප්‍රොජෙක්ට් එකට යන්නේ. ඔයාලා කරන වැඩේට CapCut එකේ ප්‍රොජෙක්ට් එකට import කරගන්න ඔන්න ඔහම තමයි. මේ තියෙන්නේ ඔඩියෝ. ඔයාලට ඕනනම් ඔඩියෝ ෆයිල්ස් මෙතෙන්ට දාගන්න පුළුවන්. දැන් මේ import වල ගිහිල්ලා මේ import කරන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඕන ඔඩියෝ ෆයිල් දෙනවා නම් import කරන්න පුළුවන්. දැන් මම ඔඩියෝ ෆයිල් එකක් දාලා පෙන්නන්නම් මේ තියෙන මගේ sound effect එකක්. popular meme sound effect එක මෙතන තියෙන්නේ. මේක අරගත්තා. වරක වගේම තමයි එකපාරක් ක්ලික් කරන්න තියෙන්නේ. එකපාරක් මේක උඩ ක්ලික් කරලා එකපාරක් මෙහෙම ක්ලික් කරලා ඕපන් දුන්න ගමන් අදාළ එක මෙතෙන්ට වැටෙනවා. මේ ඔයාලට ඕන නම් මෙතන මම කියා දෙන්න බැරුව ගිය කැලලක් තියෙනවා. මෙතන ඕන නම් මේ AI media තියෙනවා ඔයාලට ඕන නම්. ඒව ගැන මම පන්තිෙන් පස්සේ කියා දෙන්න. දැන් ඔයාලට ඒව ගැන ඕනේ නැහැ ලොකුවට. තව library තියෙනවා. එහෙම තියෙනවා. අපි දැන් audio කැලලට. audio කැලලට ගියාම තියෙනවා ඔයාලට import කරන්න පුළුවන් ඕන නම්. උඩම තියෙන්නේ import. මේ තියෙන්නේ import කරන්න පුළුවන් ඕන නම් ඔයාලට. නැත්තම් මෙතන තියෙන ඔයාලට copyright free music කියන්න බෑ මේවට. හරිද? දැන් YouTube කරන කට්ටිය එකපාර මේවා use කරන්න එපා. මොකද මේ සමහර music වලට copyright වදිනවා. ඒක හින්දා මෙතනින් use කරලා පරිස්සම් වෙන්න ඕන. නැත්තම් ඔයාලා එකපාරට ඔයාලට කියන්නේ doubt එකක් නැතුවම ගන්න ඕන නම් ඔයාලට තියෙන ඕන නම් වෙබ්සයිට් මම කියන්නම් එමෙද හරියදී. ඔය මියුසික් ගන්න වෙබ්සයිට්, ඉමේජ් ගන්න වෙබ්සයිට්, වීඩියෝ කැලි ගන්න ඒවා එහෙම මම කියා දෙන්නම් මොනවා වගේද ගන්න කියලා. දැන් මම කියා දෙන්න දෙය ටික එක්කෝ. අපි දැම්ම බලමු. අපි ඉස්සෙල්ලා මේ පැනල්ටි කියා දීලා ඉන්නම්කම. මේ වගේ මේ 3-4න් වෙන්නේ මොකද කියලා කියා දීලා අපි යන් ඒඩි ගන්න විදිහ ගන්න කතා කරන්න යා. වෙබ්සයිට් එක මම කියා දෙන්නම් මොන වෙබ්සයිට් කියලා මම කියන්න. හරි. මේකේ තියෙන්නේ දැන් කතා කරගෙන මියුසික් ගැන. මෙතන මියුසික් ඕන ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ විදිහට ඕන තරම් මියුසික් තියෙනවා ඔයාලට. ඔයාලා TikTok වගේ යූස් කරනවා නම් මේවා යූස් කරලා අවුලක් නැහැ. මේවා TikTok වල කිසි ප්‍රශ්නයක් නැහැ. අර YouTube දාලා තමයි ප්‍රශ්න තියෙනවා. YouTube channel එක නම් ගන්නේ. මේ පොඩි ප්‍රශ්න තියෙනවා මේ සමහර මියුසික් වල. ඔක්කොම නෙවෙයි සමහර මියුසික් වල ප්‍රශ්න තියෙන්නේ. මේ දැන් තියෙන මියුසික් ඕන තරම් ඔයාලට මියුසික් තියෙනවා මේ. ඕන තරම් ඩවුන්ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. හරි. මේ ආවා. මේ ඕන තරම් ඔයාලට මියුසික් තියෙනවා මෙතන යූස් කරන්න. මේ තියෙන sound effect. sound effect කියන එක පාර ගන්න. mouse click එකක් වෙන්න වගේ. ඔන්න බලන්න. ඔය sound effect ඕවට කියන්නේ. sound effect ඕන තරම් මෙතන තියෙනවා. මේ sound effect වලට නම් ජීවිතේට copyright වදින්නේ නැහැ. මේ පොඩි මේ සාමාන්‍යයෙන් copyright එකක් set වෙන්න සම තප්පර 3ක වගේ කැලෙන්න set වෙන්නේ. මෙතන තියෙන තප්පර 3කට අඩු ඒවා තියෙනවා. සමහර ඒවා විතර තප්පර 15කට ඒවා තියෙනවා. ඒවා use කරද්දි කොහොම වෙයිද දන්නේ නැහැ. අපි ලොකුවට මම කියා දෙන්නම් copyright free audio ගන්න, ඒ කියන්නේ sound effect ගන්න විදිහ මම කියා දෙන්නම්. මෙතන තියෙන music quality use කරන කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. මම නම් use කරන සාමාන්‍ය මට නම් copyright වෙදිලා නැහැ. ප්‍රශ්නයක් නැහැ මෙතන use කරන්න. අර music ගොඩේ වන use කරන්න එපා. ගොඩක් use කරන්න ප්‍රශ්නයක් නැහැ. sure නැහැ copyright වදිනවද නැද්ද කියලා. සමහර ඒවා වදිනවා. තව දෙයක්
කියා දෙන්න ඕන. ඉන්න අපි ටෙක්ස් කෑල්ලට දැම්මු එකපාරම. ටෙක්ස් කෑල්ලට ගියාම මෙතන තමයි ඔයාලා ටෙක්ස් තියෙන්නේ. මෙතන ඔයාලට මොකක් හරි ටෙක්ස්ට් එකක් දාගන්න ඕන නම් වීඩියෝ එකට මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න තමයි තියෙන්නේ. ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔය ඩ්‍රැග් වෙනවා. ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට එනවා. මෙතන ඔයාලට ඕන ඉෆෙක්ට් තියෙනවා. ටෙක්ස්ට් වල ඉෆෙක්ට් තියෙන්නේ. කියන්නේ මේ ටෙක්ස්ට් එක ලස්සන වෙන්න කොහොමද වෙන්න ඕන. දැන් අපි ඉෆෙක්ට් එකක් කියමු හිතමු මොනවම අපි දැන් ඔය මේ ඉෆෙක්ට් එක දැම්මට පස්සේ ඔය ඉෆෙක්ට් එකේ තියෙන ටෙක්ස්ට් එක මේ තියෙන්නේ. ඔය ඔන්න ඔහම අපිට ඕන ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න තියෙන්නේ. මේ ඔක්කොම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න තියෙන්නේ. තමන්ට ලස්සන ඉෆෙක්ට් එක වල තමන්ට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න තියෙන්නේ. මේ ඕන තරම් මෙතන ඉෆෙක්ට් තියෙනවා. කැප් කට් වල ඔයාලට ඕන තරම් මේ ගන්න පුළුවන්. මේ ඕන තරම් මෙතන තියෙනවා ඉෆෙක්ට්. මේ තව අපේ පල්ලෙහාට මේ ඕන තරම් තියෙනවා මේ. ඔය මේ ඔක්කොම ඉෆෙක්ට් තියෙන්නේ. කියන්නේ ඔයාලට යූස් කරන ලස්සන ඉෆෙක්ට් ඒවා තියෙනවා මෙතන. තව ටෙම්ප්ලේට් තියෙනවා. මේ කියන්නේ ටෙක්ස්ට් ටෙම්ප්ලේට්. අපි මේක දාන්න බලමු. ඉස්සලා මේ ටික අපි ඩිලීට් කරලා ඉමුකෝ. දැන්ට දාගත්ත ටික. ඔය මේ ඉෆෙක්ට් එක මේක මත ටෙක්ස්ට් ටෙම්ප්ලේට් කියන්නේ ටෙක්ස්ට් එක එන විදිහත් එක්ක තියෙන තනික ටෙම්ප්ලේට් එක. ඔය අන්න දැක්කද? Sunday rest කියලා එක ලස්සනට එන විදිහත් එකම තියෙනවා. ඔයාලට ඕන නම් ඔය චේන්ජ් කරගන්න පුළුවන්. දැන් ඔක දාගත්තනේ. ඔය දාගත්තාම ඔන්න ඔහම මේකට ක්ලික් කරාම මෙතනින් එනවා එඩිට් කරන්න කෑල්ල. මෙයා මම පස්සේ කියා දෙන්න. මම මේ නිකන් කියා දෙන්නේ. ඔයාලට ඕන වගේ නම දාගන්න පුළුවන්. දැන් මගේ නම දැම්මොත් එහෙම ඔය මම දැම්ම මගේ නම. ඒවා දාලා ඕන තරම් ලස්සන වැඩ ගැලේ දාන්න පුළුවන්. දැක්කද? අන්න එහෙම තමයි දාන්නේ. මෙයා පස්සේ කියා දෙන්න. මම නිකන් උඩින් කියා දෙන්න ඔයාලට. කැප් කට් එකෙන් මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්නේ. හරිද? මෙයා මේකට සරලව ඉතාමත් හිමීට කියා දෙනවා. බය වෙන්න එපා මේක ගැන. හරි. මේ දේ දැන් ඔයාලට ලොකුවට ඕනේ නැහැ. මම දල වශයෙන් ඔයාලට කියා දෙන්න මූලික ටික විතරයි මම දැන් කියා දෙන්නේ. කියන්නේ දෙයක් හිතා කියන්නේ ඇප් එකට අයිඩියා ගන්න. දැන් අපි යන්නේ ස්ටිකර් වලට. මෙතන ස්ටිකරුත් තියෙනවා ඕන තරම් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඕන ස්ටිකර් එකක් තියෙනවා. ලස්සන ස්ටිකර් තියෙනවා. දාගන්න තියෙන්නේ. දැම්මම පස්සේ වෙනවා. දැන් මේක පේන්නේ නැහනේ. ඔක්කොම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන දෙන්නේ ස්ටිකර්ස් ඕන තරම් තියෙනවා. ඔය ලස්සන මූව් වෙන ස්ටිකර්ස් තියෙන්නේ. හරිද? දැන් අපි මේක අයින් කරගමු. හරි. තව එකක්. හොඳම දේ කියන්න බැරුව මෙන්න මේ ස්ටිකර් ගද්දි ස්ටිකර් නෙමෙයි සියල්ල මෙතනින් ඔයාලා මීඩියා ගද්දි මේ කැප් කට් එකේ මීඩියා ගද්දි ඔයාලට වැටෙනවා මෙන්න මෙතන මේ ඩයමන්ඩ් අයිකන් එක. මේ පේනවනේ ඩයමන්ඩ් අයිකන් එක. සමහර ඒවා වගේ නෑ සමහර ඒවා වගේ ඩයමන්ඩ් අයිකන් එක තියෙනවා. මේකේම නෑ ඩයමන්ඩ් අයිකන් එක. මේ ඩයමන්ඩ් අයිකන් එක කියන්නේ මෙන්න මේ ස්ටිකර් එක ප්‍රෝ ෆීචර් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ප්‍රෝ යූස් කරනවා නම් විතරයි මේක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට යූස් කරගමන්න නැහැ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා දාගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා කවදා හරි මේ කරන මේ ප්‍රොජෙක්ට් එක එක්ස්පෝර්ට් කරද්දී ඔයාලා කියනවා මේකේ නේ ප්‍රෝ බෙනිෆිට්ස් කියලා කැලලක් තියෙනවා. one item කියලා දාලා තියෙනවා. මේ ඔයා ප්‍රෝ එකෙන් one item එකක් යූස් කරලා තියෙන කියන්නේ ප්‍රෝ ෆීචර්ස් වලින් අර කැප් කට් එකේ ප්‍රෝ ෆීචර්ස් වලින් ඔයා එකක් යූස් කරලා මට මෙතැන් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් මම මේකේ ප්‍රෝ එකේ ඉන්න හින්දා. කියන්නේ කැප් කට් ප්‍රෝ එක මම බයි කරලා තියෙන හින්දා. ඔයාලට මේක පෙන්වන්නේ නැහැ මෙහෙම ඒකට. ඒ කියන්නේ මෙතන එකපාරක් එකක් යූස් කරලා තියෙන හින්දා ඔයාලට එලිට ගන්න බෑ මේක. අනිවාර්යෙන් ප්‍රෝ බයි කරන්න වෙනවා. ඒකට සාමාන්‍ය පොලිවල හොර වැඩ ගැලලියක් තියෙනවා. මම ඒරියත් කියා දෙන්නම්. අවශ්‍යම නම් විතරක් මගෙන් අහන්න ඉතින් මම කියා දෙන්නම්. පුළුවන් තරම් මම කියන්නේ ප්‍රෝ බයි කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මාස 4කට හරි බයි කරගන්න ඔයාලා. ඔයාලට වටිනවා ඒක බයි කරගන්න එක. දැන් ඔයාලට ඕනනම් මෙහෙමයි කැප් කට් ඉගෙනගෙන YouTube channel TikTok channel කරන්න ඕනේ නැහැ. හරිද? දැන් ඔය කට්ටිය කිව්වට දැන් මම normal කියන්නේ අපි field එකේ ඉන්න හින්දා කියන්නේ. කට්ටිය කියනවා AI කියන එක ආවිහින්දා වීඩියෝ එඩිටිං සහ ග්‍රැෆික් ඩිසයිනින් කියන පැත්තට පාර වැදිලා තියෙන්නේ කියලා. මෙහෙමයි ඉතින් ෆීල්ඩ් එකේ ඉන්න අපි හැටියට නම් කියන්න තියෙන්නේ තාම අපිට ඕන තරම් වැඩ තියෙනවා. හරිද? තාම ඕන තරම් වැඩ තියෙනවා. කැප් කට් ඉගෙන ගත්ත කියලා කවල් ජීවිතේට පාඩුවක් වෙන්නේ නැහැ. මේ ඉගෙන ගන්න ටික දාලා ප්‍රොජෙක්ට් එකක් කරලා සෝෂල් මීඩියා අප්ලෝඩ් කරොත් එහෙම වැඩ එනවා අම්බානකට. හරිද? වැඩ එනවා කියන එක ඒක ෆීල්ඩ් එක ඇවිල්ලාම බලන්න ඕන. අම්බානකට වැඩ එනවා. AI ආව කියලා කවදාවත්
වෙනස් AI යාව ගැන කවදාවත් ඔයාලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. තාම කිසිම බලපෑමක් වෙලා නැහැ. ඉස්සරහටත් බලපෑමක් වෙයිද කියලා හිතා ගන්නවත් පිට කියන්නේ. තාමත් බලපෑමක් වෙයිද කියලාවත් අර නිකන් අර අනුමානවත් කරන්න බෑ. මොකද ඒ තරමට ඒකට කියන්නේ මේ ෆීල්ඩ් එක තාම ආරක්ෂා වෙලා තියෙනවා කියන්නේ වීඩියෝ එඩිටින් කියන කෑල්ල. ඒ වීඩියෝ එඩිටින් කියන ජොබ් රෝල් එක තාම AI හින්දා රීප්ලේස් කරන්න බැරි සීන් එක තාම තියෙනවා ඉතින්. මම ඕනනම් සාම්පල් අපේන අපි හදන AI වීඩියෝ එකක් ඔයාලට සාම්පල් එකක් බලමු හොඳ බල තියෙනවද දන්නේ නැහැ. මේක මීඩියා ගැන හිතන්න බෑ ලොකුවට. මොකද්ද එච්චර සෙට් නැති මීඩියා ටිකක් තියෙනවා. බලමු අපි ගිහිල්ලා මේ තියන්නේ horror to complete. මේ තියෙන අපි කරන AI එකක්. AI වීඩියෝ එක අපි කරපු AI එකක් තියෙන්නේ. සවුන්ඩ් දාලා බලමු අපි. Reports are coming in from Colombo Central Hospital confirming multiple casualties in this morning's blasts. අද දවසේම මෙහෙමයි. ආරම කම්මැලි. ආයි ගියාද? මේ කරුවලේ කොහොමද යන්නේ? ඇයි අද මේකේ මෙච්චර මූසල පාට? ඔය මම දල වශයෙන් පෙන්නුවේ අපි කරපු AI වීඩියෝ එකක්. හරිද? AI යූස් කරලා වීඩියෝ ගන්න පුළුවන්. ඒක සහතික ඇත්ත. හරිද? AI යූස් කරලා දැන් අපි මෙතන දැන් දන්න කට්ටිය ඇති. AI යූස් කරලා වීඩියෝ ගන්න පුළුවන් ඕන තරම්. දැන් ඕක හදලා තියෙන්නේ Nano Banana සහ Google Flow. Google Labs තියෙන්නේ. Google Labs වල තියෙන Flow එක. යූස් කරලා තමයි ඕක හදලා තියෙන්නේ. තනිකර හදලා තියෙන්නේ එකෙන්. හදලා ක්ලිප් කියන්නේ ක්ලිප් ටික AI එකෙන් අරන් තියෙන්නේ. AI එකෙන් අරගෙන මේ කැප් අපි normal මේ කැප් කට්ටේට දාලා ක්ලිප් ටික දාලා පොඩි සවුන්ඩ් ඉෆෙක්ට් අපි දාලා හදලා තියෙන්නේ. එහෙම තමයි හදලා තියෙන්නේ. හරිද? AI යූස් කරලා වීඩියෝ හදන්න පුළුවන්. හැබැයි කවදාවත් මේ ෆීල්ඩ් එක කවදාවත් කියන්න බෑ. කවදාවත් කියන වචන පාවිච්චි කරනවා සෝරි වැරදිලා පාවිච්චි උනේ. දැනට සහ පේන මානේ මේ AI හින්දා වීඩියෝ එඩිටින් කවදාවත් රීප්ලේස් වෙන්නේ නැහැ. කවදාවත් ආයි බල කියුණා. පේන මානේ නම් වීඩියෝ එඩිටින් කියන එක රීප්ලේස් වෙන්නේ නැහැ. ඒක හින්දා කට්ටිය බය වෙන්න එපා. ඔයාලට අද ඉගෙන ගන්න එක තව අවුරුදු උපරිම 10ක් 5ක් 6ක්වත් තියෙයි අඩුම ඉතින්. 5ක් 6 වෙල ඔයාලා කරගන්න දෙයක් කරගන්න පුළුවන් ඉතින් මේක ඇතුලේ. හොඳ එඩිටින් දෙයක් ගහලා සෝෂල් මීඩියා වල පර්සනල් සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරොත් එහෙම වැඩ එනවා බලන් ඉද්දි වැඩ එනවා ඇත්තටම. ඉතින් අත්දැකීමෙන් කියන්නේ කිසිම වෙලාවක බය වෙන්න එපා. බය වෙන්න එපා. ඒක මෙහෙමයි. දැන් අපි ඔයාලා මේක ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මේ අපි දැන් අද මේ කියා දෙන දේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන අපි මෙහෙම අපි දැන් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිතන් ඉන්න කට්ටිය දැන් මේක දැන් මගෙන් කැප් එකක් ඉගෙන ගන්න කට්ටිය ඉන්නවනේ. මේ කට්ටියව මං ට්‍රේන් කරන්න මෙහෙම එකකුත් තියෙනවා දැන්. ඔයාලට කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? අපිට يعني අපි ගාව ඕන තරම් වීඩියෝ එඩිටින් වැඩ තියෙනවා. හරිද? අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දැන් ඉගෙන ගන්න ඕන ඔයාලා දෙයක්. අපි ටෙස්ට් කරලා බලනවා ඔයාලා. ඉගෙන ගත්ත يعني අපි උගන්වන දේ ඔයාලා අරගෙන තියෙනවද හරියට? එහෙම අරගෙන තියෙනවා නම් ඔයාලට හොඳ එඩිට් එකක් කරගන්න පුළුවන් නම් අපිට ඔයාලා ඉන්න තත්ත්වේ අවුලක් නැත්te. ඒක තත්ත්ව කියන්නේ ඔයාලා වීඩියෝ එඩිටින් පැත්ත හොඳයි නම් අපි ඉගෙනගෙන තියෙන අපි උගන්නන එක හරියට ඉගෙනගෙන තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඔයාලා කැමති නම් අපිත් ජොයින් වෙන්න පුළුවන්. අපි ඒ කියන්නේ වීඩියෝ එඩිටින් ඒජන්සි එකක් විදිහට අපි යන්නේ මෙතන. ඔයාලට කියන්නේ අපිත් ජොයින් වෙලා වීඩියෝ එඩිටින් කරන්න පුළුවන් ඕන තරම්. අපි වැඩ දෙනවා ඔයාලට සල්ලිත් අපි ගෙවනවා. අපි අදාළ විදිහට අපි අදාළ වීඩියෝ එකේ හැටියට අපි ඔයාලට සල්ලි ගෙවනවා. අපිත් ඒ සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. තාම මේක හරියට පටන් ගත්තේ නෑ අපි. අපි ඉස්සරහට පටන් ගන්න ඉන්නවා. මොකද දැන් මගේ ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නවා දැන් මෙතන. මගේ මේ කැප් කට ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් බිගිනර් ටු ඇඩ්වාන්ස් කරනවා. ඒක හින්දා මෙතනින් එලිට එන අවුට්පුට් එක කියන්නේ ඔයාලා. මේකෙන් දැන් මගෙන් එලිට එන අවුට්පුට් එක ඔයාලානේ. ඔයාලා ඒ කියන්නේ මට සැකයක් නැහැ මගෙන් මෙතනින් එලිට එන සෙට් එක හරි සුපිරි. මුන් ටික සුපිරි මට අරගෙන බය නැතුව වැඩක් කරගන්න පුළුවන් ඔයාලට කියලා. අන්න ඒ සීන් එක මම ඔළුව දුවනවනේ. ඒක හින්දා අපිත් ඕන ජොයින් වෙලා වැඩ ගන්න පුළුවන් මේ කෝස් එක ගන්න කට්ටියට සහ එලියෙන් කට්ටියට අපි ගන්නවා එලියෙන් කට්ටිය අපි ගන්න ගමන් දැන් තියෙන්නේ ඒකත් පොඩ්ඩක් මතක් කරේ ඔයාලට ඕනනම් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඉස්සරහට තාම පටන් ගත්තේ නැහැ ඉස්සරහට සම්බන්ධ වෙන්න පුළුවන් හරි අපි මේ ඉතුරු ටික කතා කරමුකෝ මේක හරි ඊට පස්සේ මේ ඉෆෙක්ට් සාමාන්‍යයෙන් අපිට යූස් කරන්න يعني වීඩියෝ එක ලස්සන කරගන්න දැන් අපි හිතමු බස් ටික අපි වීඩියෝ ගත්තනේ ඉස්සරහ මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගමු පොඩ්ඩක් ඩ්‍රොප් කරලා
මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරමින් තමයි කියා දෙනවා. තාම මම බේසික් මේ ඉෆෙක්ට් එක කියන්නේ මොකද්ද මම විතරයි මම පැහැදිලි කරන්න ඔයාලට. මේ පොඩක් මේ කරනව ගැන හිතන්න එපා. මේ ඔක්කොම මම කියා දෙනවා මොකද්ද මේ මෙතන වුනේ. මොකද්ද මේ මම කරන්නේ. ඒ හැමදේම කියා දෙනවා. දැන් ඔන්න මම ක්ලිප් එකක් ගත්තා. ඔවත් කියා දෙනවා කිසි දෙයක් ගැන බය වෙන්න එපා. A to Z කියා දෙනවා. මම දැන් මේ කියා දෙන ඉෆෙක්ට් එක ගැන මොකද්ද කියලා. අපි දැන් ඉෆෙක්ට් පැනල් එකට පොඩ්ඩක් යන්කෝ. ගියාට පස්සේ අපි ගමු ඉෆෙක්ට් එක. දැන් අපි ඉස්සෙල්ලා නෝමල් වීඩියෝ ප්ලේ කරලා බලමුකෝ. ටයිම්ලයින් එක පොඩ්ඩක් පොඩි වෙන විදිහට වීඩියෝ ලොකු වෙන විදිහට ගමුකෝ. ඔයා මෙයානේ. ඔයාට මෙච්චරයි දෙන්නේ කියලා. මට කවුරුත් කියලා නෑ. මම කියතන මම ඔයා. මේ මගේ ගන්න. කැමති. ඔන්න ඔහොමනේ තියෙන්නේ. අපි දැන් ඉෆෙක්ට් එක දාලා බලමු දෙන්න. ඕන දැම්මා. ඔයා මෙයානේ. ඔයාට මෙච්චරයි දෙන්නේ කියලා. ආන් දැක්කද? මම කියතන මම ඔයා. අර මේ මගේ ගන්න. දැක්කද ඒක? තව එකක් දාමු අපි ඕන්න. මේක දාමුකෝ අපි දැන්ට. පොඩ්ඩක් ලං කරලා දාමුකෝ. හරි. කැමති නම් ගන්න. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. අර දැක්ක අන්න දැක්ක අර දැක්කද? ඒක තමයි කියන්නේ ඉෆෙක්ට් එකක් කියලා. ඒ කියන්නේ වීඩියෝ එක ඔයාලට මොකක් හරි ලස්සනට හදා ගන්න ඕන. වීඩියෝ එක මොකක් හරි ලස්සන එලියක් යන්න ඕන. දැන් බලන්න මේ ඉස්සර මෙතන යන එක 아무තු ලස්සනක් තියෙනවා මෙතන. ඔන්න බලන්න. ඔයාට මෙච්චරයි දෙන්නේ කියලා. මට අර කවුරුත් කියලා. අන්න එහෙම. එහෙම කරගන්න ඉෆෙක්ට් පාවිච්චි කරලා තමයි කරගන්න සාමාන්‍යයෙන්. මෙතන ඉෆෙක්ට් ඕන තරම් තියෙන ඉෆෙක්ට් ඔයාලට ලස්සන ඒවා නිකන් ඉන්නලා බලන්න මෙව්වා. මේ හැම එකම බලන්න මේ ඉෆෙක්ට් මොකමද යූස් වෙන්නේ මේ ලස්සන ඉෆෙක්ට් තියෙන මේ ඔළුවේ තියාගන්න හැමතිස්සෙම. මෙහෙම ඔයාලට වැඩක් අහම මෙහෙම ඉෆෙක්ට් එකක් මෙතන තියෙනවනේ මම මේක දැම්මොත් මම මේ ගන්න ලස්සන කරලා ගත්ත හැකි. අන්න එහෙම ඔළුවේ තියෙන්න ඕනේ. මේ නිකන් ඉන්නකම් බලන්න මෙව්වා හැම එකම. ඔය ඕපන් කරගෙන බලන්න මෙව්වා. ඔයාලට කියන්නේ මේක මේ ඩයමන්ඩ් අයිකන් එක තිබ්බම මේක යූස් කරන්න පුළුවන් හැමතිස්සෙම. ඔයාලට යූස් කරන්න පුළුවන්. අර ප්‍රශ්න වෙන්නේ එක්ස්පෝර්ට් කරද්දී ඔයාලා එක්ස්පෝර්ට් කරන්න දෙන්නේ නැහැ ප්‍රොජෙක්ට් එක. එතන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා හරිද? මේ ප්‍රෝ වර්ෂන් බයි කරන්න ඕනේ නැහැ නැතුව ඔයාලට. ඒ කියන්නේ මේවා යූස් කරන්න පුළුවන් හැමතිස්සෙම. මේවා ඕන තරම් බයි කරන්න පුළුවන් ඔයාලට. හරි. දැන් මම මේ නිකන් කියා දෙන්න මෙව්ව. මේක අයින් කරගමු දැන් මෙතන හොල්මන් වගේ තියෙන කට්ටියනේ දන්නේ නැතුව. හරි. ඒක අයින් කරා. දැන් අපි ඊට පස්සේ කතා කරමු මෙන්න මේක ගැන. මොකද්ද? ට්‍රාන්සිෂන් ගැන. ට්‍රාන්සිෂන් එක කියන්නේ වීඩියෝ ක්ලිප් දැන් අපි හිතමුකෝ ට්‍රාන්සිෂන් එක කියන්නේ මෙහෙම දෙයක්. දැන් වීඩියෝ ක්ලිප් වල දෙකක් තියෙනවා කියමුකෝ. මොකක් හරි වීඩියෝ ක්ලිප් දෙකක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ ක්ලිප් දෙක කියන්නේ කට් වෙලානේ තියෙන්නේ. කට් වෙලා කියන්නේ මෙන්න මෙහෙමයි. මම මීඩියා එක ඉම්පෝට් කරගන්න පොඩ්ඩක් ඉන්න තප්පරයක් ඉන්න. අපි හිතමු මෙන්න මේ දේ කියලා. හරි. ඔන්න දැම්ම දෙකම එකපාර මම දාගත්තා. ට්‍රාන්සිෂන් එක මෙහෙම දැන් මෙතන මේ වීඩියෝ ක්ලිප් එකේ මැදින් කැල්ලනේ තියෙන්නේ. ඔය එකපාර අනිත් තියෙන මූව් වෙනවා මෙලෝ රහක් නැත මූව් වෙනවා. ඔන්න ඔහම මූව් වෙන්නේ. දැන් එකපාර එක ක්ලිප් එකකින් අනිත් ක්ලිප් එක දැන් මෙතන ක්ලිප් දෙකනේ තියෙන්නේ. ඔන්න ඔහමනේ තියෙන ක්ලිප් දෙක. ඔහමනේ තියෙන්නේ. දැන් ලං වුණාම ඔතෙන්දී හොඳට ලං වුණාම මෙතන කැතයි ඔය. මූව් මෙලෝ රහක් නැතුව මූව් වෙන්නේ. ඔය ක්ලිප් එක අනිත් ක්ලිප් එකට යන්නේ මෙලෝ රහක් නැතුව. අපි ඊළඟ ට්‍රාන්සිෂන් යූස් කරන්නේ. ට්‍රාන්සිෂන් එකට ගිහිල්ලා අපිට ඕන නම් ලස්සන ඒවා තියෙන ඕන නම් මේවා තියෙන්නේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් මේ අරගත්තා දෙක මැදට දැම්මා. දැන් වැටලා තියෙන්නේ මේක. ඔන්න බණ්ඩල් මේක ලස්සන. හරි. පොඩ්ඩක් හිත වෙන ගතියක් ආවා එකපාරට. ඔය දැක්කද? අමුතු ලස්සන දැන් මේක ඕන දැන් මේක අයින් කරලා අපිට ඕන නම් වෙන එකක් දාන්න පුළුවන්. දැක්කද? ලස්සන ඉෆෙක්ට් එක ආවා. ඒ කියන්නේ ට්‍රාන්සිෂන් කියන්නේ අන්න ඒවට තමයි. ට්‍රාන්සිෂන් කියන්නේ වීඩියෝ ක්ලිප් දැන් මැද්දේ අර බෝරින් ගතිය අයින් කරන්න. ඒ කියන්නේ අර ක්ලිප් දෙක එකපාරම ක්ලිප් එකෙන් ක්ලිප් එකට පයින් ගතිය අයින් කරන්න හදලා තියෙන තමයි ට්‍රාන්සිෂන් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ ට්‍රාන්සිෂන් ඕන තරම් තියෙනවා වල. ඉතින් මේ දිගට තියෙනවා ලොට් ටැප් පිටින්ම තියෙන ඕන දෙයක් පාවිච්චි කරන්න බලන්න මේ සුපිරි ඒවා තියෙනවා මෙතන. ගේමක් ගහනකොට මේව හොඳටම ඇති මේ ඉතින් මේ ප්‍රීමියම් ඕනේ නැහැ ගේමක් ගහනකොට මේවා තියෙන ඕන තරම් ඒ කියන්නේ ප්‍රීමියම් නැති ඒවා ප්‍රෝ නැති ඒවා ඕන තරම් තියෙනවා මෙතන. ගේමක් ගහනකොට ගේමක් ගැහුවා. ඊට පස්සේ කැප්ෂන් වලට යනවා.
කැප්ෂන් කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍ය යටින් අර ප්ලේ වෙන කැප්ෂන් කියන්නේ සබ්ටයිටල් වලට නෝමල් කියන්නේ අපි. ඔයාලට සබ්ටයිටල් ඕනනම් ඉම්පෝර්ට් කරගන්නත් පුළුවන්. ඕනනම් මේකෙන් දාගන්නත් පුළුවන්. මම ඒක ඔක්කොම කියා දෙන්න වෙනම. මම නිකන් මේ එකපාර කියා දුන්නේ. ඊට ෆිල්ටර්ස් තියෙනවා. දැන් ඔයා හිතමුකෝ ඔයාගේ වීඩියෝ එක වෙන චොර. මේක අපි දැන් ටයිම් කරගමුකෝ. ඔයාගේ වීඩියෝ එන චොර කියලා හිතමුකෝ. කලර්ස් නෑ, මෙලෝ රහක් නෑ. ඕක හිතමුකෝ අපි දැන්. ඔයාලට ඕන ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. කලර්ස් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. මම දානවා මෙන්න මේ ඉෆෙක්ට් එක. ඔන්න බලන්න ප්ලේ කරාම ඉෆෙක්ට් එක හරියට ආවෙ. මෙතන ඩවුන්ලෝඩ් වෙනවා සෝරි. දැක්කේ නෑ මම ඒක. ඒ ඩවුන්ලෝඩ් වෙන එක අයින් වෙන්න ඕනේ. එතකොට ගාන ඉෆෙක්ට් එක වැටෙන්නේ. දැන් වැටලා ඇත්තේ අනිවාර්යයෙන්ම. ආර දැක්කද අර කලර් වෙනස් වෙන එකපාරට. ඒ ඉෆෙක්ට් එකක් වැටෙන විදිය. කලර් වෙනස් වෙලානේ තියෙන්නේ. අන්න එතන ඉෆෙක්ට් එක වැටලා තියෙන්නේ දැන් එතෙන්ට. අපි මේක අයින් කරමු පොඩ්ඩක්. වෙන එකක් දාමු. අපි දැන් 4K ඉෆෙක්ට් එක 4K ඈ. ඔන්න වෙනස වලට පේන්න යන්නේ ඈ. ඔන්න ටයිම්ලයින් එක ලොකු කරගමු අපි. ටයිම්ලයින් එක පිටින් ලොකු කරගමු. මේ ලොකු කරන විදිහ මම කියා දෙනවා පස්සේ. දැන් මම පොඩ්ඩක් ඉන්න හිතේ. ඔයාලට සියල්ල කියා දෙනවා. මම නිකන් ඔයාලට මේ වැඩේ කියා දෙන්නද. ඔන්න බලන්න වෙනස. මෙතනින් පස්සේ වෙන වීඩියෝ ක්ලිප් එක වෙනස බලන්නකෝ. හරි දැක්කද? ලොකු වෙනසක් පේන්නේ නැහැ 4K දෙකක් දාලා ඉඳින්න. අපි ඕන වෙන එකක් දාමුකෝ ඔන්න. ඔන්න ඔහම එකක් දාමු. 4K එක අපයින් කරගමු. ඔන්න බලන්න වෙනස. හරි දැක්කද? මේ වෙනම කලර් එකක් පේන්නේ. දැන් වෙනම කලර් එකක් පේන්නේ. අන්න ඒක තමයි ඉෆෙක්ට් එකක් කියන්නේ ඔන්න ඕකට තමයි. මෙතන තියෙනවා ඕනනම් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. මේක මේ උඩට ඇවිල්ලා පොඩ්ඩක් තප්පරක් ඉන්න. තප්පරක් ඉන්න. හරි මේ තියෙන්නේ ඇඩ්ජස්ට්මන්ට්. මේක ගැන කියා දෙන්න වෙනම. මෙතන මේක වෙනම කස්ටම් ඇඩ්ජස්ට්මන්ට්ස් එකක් තියෙන්නේ. ඔයාලට ඕන නම් ටෙම්ප්ලේට්ස් මෙතන දාගන්න පුළුවන්. මේ තියෙන ටෙම්ප්ලේට්ස්. ඔයාලට ඕන නම් මේ ටෙම්ප්ලේට් තමයි සියල්ල තියෙන්නේ. මේ ඔයාලට දැන් ඔය normal ඔයාලා ෆෝන් එකේ යූස් කරන ටෙම්ප්ලේට්. ආන්ගේ ටෙම්ප්ලේට් තමයි මේ තියෙන්නේ. ෆෝන් එකේ normal යූස් කරන ටෙම්ප්ලේට් එකේ එහෙන් පිටින් මෙතනක් තියෙනවා ඉතින්. ඔයාලට මේ වීඩියෝ ක්ලිප් ඕන නම් ටෙම්ප්ලේට් දාලා යූස් හදන්න පුළුවන්. ටෙම්ප්ලේට් දාලා හදන්න ඉතින් අවුලක් නෑ. ඔයාලට පුළුවන් නම් ටෙම්ප්ලේට් පුළුවන් නම් නෙමෙයි ඉතින්. ටෙම්ප්ලේට් යූස් කරනකොට තමයි අතින් එඩිට් එකක් ගහගන්න හොඳයි. ඉතින් තමන්ගේ අර තමන්ට ඕන අවුට්පුට් එක ගත්තා. තමන් හිතේ තියෙන අවුට්පුට් එක ගත්ත හැකි. මේ ටෙම්ප්ලේට් ඉතින් ඕන තරම් තියෙනවා මේ පිරෙන්න තියෙනවා ඉතින් මේ AI avatar කියලා එකක් තියෙන්නේ. මේවා ගැන පස්සේ මම කියා දෙන්නම්. මේවා ඇඩ්වාන්ස් තැන් වල තමයි මේක ඕන වෙන්නේ. මොකද මේ ඔක්කොම ප්‍රෝ ඕන කැලේ තියෙන ඔයාලට. දැන්ට මුල්ම කාලේදී මේවා ඕනේ නැහැ ලොකුවට. මේ ටික පස්සේ මම කියා දෙන්නම්. මොකද ඒත් නේ වෙන්නේ කියලා. මේ හිතන්න එපා මේ ගැන. පස්සේ මම එඩි කියා දෙනවා. අන්තිම හරියද කියා දෙන්නම් මේ වගේ අන්තිම හරියද මම කියා දෙන්නම්. මොකද ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. අපි normal එදිනදා ජීවිතේ එඩිට් එකක් ගහගන්න මේව ලොකුවට අවශ්‍යතාවයක් නැති හින්දා. හරි. අදට දැන්ට වීඩියෝ අපි නවත්තමු පොඩ්ඩක්. තව මේ සතියේට දැන්ට මේ පැය භාගයට වැඩි පොඩ්ඩක් කරානේ. දැන් මීඩියා පැනල් එක අපි කතා කරලා ඉවරයි. මීඩියා පැනල් එකේ තියෙන සියල්ල කතා කරලා අපි. මොකද වෙන්නේ මේක කතා කරලා කී තියෙන්නේ. මොනවා රවුලක් තියෙනවා නම් ඔයා මට පර්සනල් හරි YouTube එකේ හරි කමෙන්ට් එකක් දාන්න. මම මේ ක්ලිප් විදිහට අප්ලෝඩ් කියන්නේ මේ ක්ලිප් එක වෙනම අප්ලෝඩ් කරනවා YouTube එකට. මේක ඔයාලට හැමෝටම නොමිලේ බලන්න පුළුවන් එකක් අනිවාර්යෙන්ම හැමෝටම බැලුව හැකි. බලලා අදහසක් කරගෙන ඉස්සරහට ජොයින් වෙනවා කියලා බැලුව හැකි ඔයාලට. හරි එහෙනම් මේ කෑල්ල මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ කොටසවලදී මීඩියා පැනල් එක සහ මෙතන මේ ඩීටේල්ස් පේන පැනල් එක ටයිම්ලයින් එක ගැන සියල්ල කතා කරනවා ඊළඟ වීඩියෝස් වලදී. අදට එහෙනම් නවත්වනවා.